තෙරුවන් සරණයි ඔබට. මම ලැබූ අත්දැකීම් තුළින් භාවනාව පිළිබඳව යම් දැනුවත් කිරීමක්, පැහැදිලි කිරීමක් ඔබටද ලබා දෙන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. භාවනාව කියන්නේ කාටත් පොදු කිසිදු තරාතිරමක් තත්වයක් අදාළම නැති කාටත් ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. එනිසාවෙන් ඔබටද ජීවිතය යහපත් අයුරින් වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන් හොඳින් ඇහුම්කන් දෙන්න වගේම තේරුම් ගන්න. මම ගොඩාක් පොඩීම කාලේදී තමයි භාවනාවට පෙළඹෙන්නේ. නමුත් මම දන්නේ නෑ ඒ වයසේදී මම කරන්නේ භාවනාවක්ද කියලා. නමුත් පොඩි කාලේදී යාළුවෝ තරහ වීම වගේ ඒ වයසේදී ඇතිවන ප්‍රශ්න ගැටලු ඒ කාලේදී මට දරා ගැනීමට ටිකක් අපහසුයි. වගේම ඒ දේවල් ළඟ ඉතා ඉක්මනින් මම කලබල වෙනවා. ඉතින් ඒ කලබල වීම නොසන්සුන්කමද මට ටිකක් දරා ගැනීමට අපහසුයි. ඉතින් ඒ නිසාවෙන් ඒ දේවල් වලින් පැත්තකට වෙලා මට ඒ මොහොතේදී මතක ඇති ගාථාවක් මෙනෙහි කරමින් මම ටික වෙලාවක් ඉන්නවා. තේරුමක් ඇති යම් වයසකට පැමිණියාට පසුව භාවනාව පිළිබඳව අවබෝධයක් තේරුමක් පිළිවෙලක් ඇතිව භාවනාව හොඳින් සිදු කිරීමට පෙළඹුණේ පසු කාලයේදී. නමුත් දැනටත් මට ලොකු වයසක් වෙන්නේ නැහැ. මේ වෙනකොට මේ වයසේදීද භාවනාව තුළින් ගොඩාක් හොඳ යහපත් ආශිර්වාද හොඳ ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒ දේවල් තුළින් පැහැදිලි කිරීමක් තමයි මම මේ කරන්නේ. භාවනාව කියන්නේ හොඳ දෙයක් කියන්න අපි හැමෝම දන්නවා. වගේම පාසලින්ද දහම් පාසලින්ද මේ භාවනාව පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. නමුත් භාවනාව ජීවිතයට පුරුදු කරගෙන ඒ දේවල් අත්දැකීමක් විදිහට අත්විඳලා ඒ දේවල් වලින් ලැබෙන ප්‍රතිඵල ඇත්තටම අපි දන්නේ නැහැ. ඉගෙනගෙන හිටියාට සමහරක් අයගේ මතයක් තමයි භාවනාව සිදු කරන්නේ ස්වාමින් වහන්සේලා පමණයි කියලා. නමුත් ගිහි අයටත් භාවනාව සිදු කිරීමට පුළුවන්. භාවනාව තුළින් සාමාන්‍ය අපේ මේ ගිහි ජීවිතය තුළට ලබා දෙන ප්‍රතිඵල මොනවාද කියලා මුලින් පැහැදිලි කරන්න. ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් මේ ගිහි සමාජය තුළ ඇත්තමයි පවත්වා ගන්න අමාරුයි. ඒ වගේම ඇත්තටම කාර්යබහුල ජීවිතය තුළ භාවනාව කිරීමට තරම් ඉඩකඩක් කාලයක් අපට ලැබෙන්නේ නැහැ. නමුත් දරුවනේ අපට පොඩි වෙලාවක් හෝ විනාඩි 5ක් හෝ භාවනාවක් කිරීමට පුළුවන්කමක් තියෙයි නම් ඒ තුල ඒ අනුහසින්ම අපට මේ භාවනාව කාලයෙන් දිගු කරගෙන දියුණු කරගන්න පුළුවන් ඒ වටපිටාව ඒ ඉඩකඩ ස්වභාවිකව අපට ලබා දෙනවා. සමාජයේ අපි ජීවත් වෙනකොට නොඑක ආකාරයේ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ දේවල් තුලින් හිත කඩා වැටීම්, හිත රිදවීම්, දුක, කලකිරීම, කලබල වෙනවා, නොසන්සුන් වෙනවා, කේන්තිය, තරහව මේ නොඑක් දේවල් අපිට ඇති වෙනවා. ඉතින් මෙන්න මේ දේවල්, මේ ඇතිවන දේවල් පාලනය කර ගැනීමට පුළුවන් හැකියාව Tamanට ලැබෙනවා. ලෝකේ නොඑක් දේ මේ බාහිර දේවල් ලොකු කරගෙන දඟලන මිනිස්සු අතරේ ඔබ ඒ දේවල් තුළ අවබෝධයෙන් දකිමින් සාමාන්‍ය සරල ජීවිතයක් ගත කිරීමට තරම් හොඳ මානසිකත්වයක් ඔබට හිමි වෙනවා. වගේම සමහරක් දුක් වේදනාවන් දරා ගැනීමට ඇත්තමයි අපිට අපහසුයි. එතකොට එහෙව් අවස්ථාවන් වලදී ඒ දේවල් දරා ගැනීමට තරම් හොඳ මානසිකත්වයක් මේ භාවනාව තුළින් අපට ලැබෙනවා. මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට කොතන කොයි තැනින් ප්‍රශ්න මතුවෙලා අපි හරහා එයිද කියන්න අපි දන්නේ නැහැ. හතුරෝ ඉන්නවා. නොපෙනීද පෙනීද නොයෙක් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ දේවල් හමුවේ Tamanට යම්කිසි හානියක්, ප්‍රශ්නයක්, කරදරයක් ඇති වෙන්න තේයි නම් ඒ දේවල් මගහැරී ආරක්ෂාව සැලසෙනවා. හොඳ මානසිකත්වයකින් ජීවත් වෙන නිසාවෙන් පොඩි අයටද ලොකු අයටද හොඳ මතක ධාරණ ශක්තියක් ඇති වෙනවා වගේම අරමුණු ඉලක්ක කරා යාමටත් හොඳ දියුණුවක් ලබා ගැනීමටත් පුළුවන්
උපක්‍රම, දැනුම, අවබෝධය ඒ දේවල්ද નિરાයාසයෙන් තමන් කරා ලැබෙනවා. භාවනාව කරන කෙනෙකුට අවබෝධයකින් ජීවත් වෙන නිසා වියදම් අධික වීමක් වෙන්නේ නැහැ. එනිසාවෙන්ම දියුණුව කරා යාමටද පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා සහ බැඳීම් තුළද මේ සමාජයේ තියෙන නොයෙක් ප්‍රශ්න ගැටලු හමුවේ හිතින් වැටෙනවා. කලබල වෙලා දුක තදින් දැනෙනකොට ජීවිතේම එපා වෙලා මැරෙන්න හිතනවා. නොයෙක් ඍණාත්මක සිතුවිලි තමයි අපි තුල තියෙන්නේ. එතකොට භාවනාව පුරුද්දක් වශයෙන් පවත්වාගෙන ඉන්න කෙනෙකුට ඇත්තමයි ඍණාත්මක සිතුවිලි නැහැ. ධනාත්මක සිතුවිලි සහ අදහස් ගලාගෙන එනවා. ඒ අදහස් තුලින්ම යහමඟට හැරෙනවා. සමහරක් දේවල් කරන්න කම්මැලි, හිත දෙන්නේ නැහැ, බෑ කියලා හිතනවා. මේ වගේ දේවල්ද මේ සමාජයේ තියෙනවා. එතකොට භාවනාව කරන කෙනෙකුට බෑ කියලා දෙයක්, කම්මැලි හිතෙන දේවල් නෑ දරුවෝ. කොයි වෙලාවෙත් හරි නැවුම්ව තමයි ජීවත් වෙන්නේ. එතකොට භාවනාව කරනකොට ශරීරය නියමාකාරව ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින්ද සමහරක් අසනීප තත්වයන්ද සුවපත් වීමට භාවනාව හේතුවක් වෙනවා. කායික, මානසික, චිත්ත වශයෙන් ප්‍රබල සුවපත් වීමක් අනිවාර්යයෙන්ම භාවනාව තුළින් අත්පත් වෙනවා. භාවනා කරන කෙනෙකුට මනස කොහොමත් නිරවුල් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මනස නිරවුල් වෙලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ශක්තිමත්. ඒ නිසාවෙන් ඕනෑම දෙයකට මුහුණ දීමේ ශක්තිය භාවනාව තුළින් ලබා දෙනවා. එකින් එක මේ අයුරින් සිදුවෙනවා, මේ වගේ ප්‍රතිඵල වෙනවා කියලා පැහැදිලි කරන්න උනේ නැති වුණත් කායික, මානසික, චිත්ත වශයෙන් අනිවාර්යයෙන්ම සුවපත් වීම ලැබෙනවා. කායික, මානසික, චිත්ත වශයෙන් සුවපත් නම් අනෙක් දේවල් අනිවාර්යයෙන්ම යහපත් අයුරින් සිදු වෙනවා. භාවනාව සිදු කරනවා නම් හොඳම වෙලාව මධ්‍යම රාත්‍රිය. ඒ කියන්නේ උදේ නෙවෙයි අලියම් කාලයේදී. නමුත් ඒ ආකාරයෙන්ම අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් හැකි වෙලාවල් වලදී ඔබ භාවනාව සිදු කරන්න. භාවනාව කියන්නේ විශ්වනීය ප්‍රබලම දෙයක්. එනිසාවෙන් භාවනාව කරන මුල් කාලය තුළ යම් බාධක ඇතිවීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් කවමදාකවත් ඒ දේවල් තුළින් තමන්ට අයහපතක් සිදු වෙන්නේ නම් නැහැ. මම නොයෙක් භාවනා වර්ගයන් සිදු කරනවා. නමුත් නිරන්තරයෙන් නිරතුරුව කරන භාවනාවන් තමයි බුද්ධානුස්සති භාවනාව සහ මෛත්‍රී භාවනාව. තමන්ට වගේම අනුන්ටත් මෙත් පැතීම මෛත්‍රී භාවනාවත්, ඉතිපිසෝ ගාථාව, බුදුගුණ සිහිපත් කරමින් කරන භාවනාව, බුද්ධානුස්සති භාවනාවත් ඕනෑම කෙනෙකුට හැමෝටම කළ හැකි භාවනාවක්. මම හදාගත් ක්‍රමවේදයකට අනුව තමයි මම භාවනාව කරන්නේ. මම භාවනාවට මුලින් තවත් පිළිවෙල ප්‍රතිපත්ති මාලාවක්ම සිදු කරනවා. නමුත් ඒ සියලුම දේ පැහැදිලි කරන්න බැරි වුණත් ඒ පිළිබඳව මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. සමහරක් අයට භාවනාව කරන්න බැහැ, අපහසුයි. කොයිතරම් භාවනාව පුරුදු පුහුණු කරන ස්ථානවලට ගියත් භාවනාව කරන්න බෑ. නිින්ද යනවා, කකුල් වේදනාව, එක විදිහකට ඉන්න බෑ, ඇඟ රිදෙනවා. මේ වගේ ගොඩාක් ගැටලු මතුවෙනවා. ඔබටත් මෙහෙම ගැටලු මතුවෙනවා නම් මේ ආකාරයට භාවනාව සිදු කරන්න. මුලින්ම තුනුරුවන් නමස්කාර කරමින් සමාව අරගෙන ආශිර්වාදේ පතන්න. වගේම භාවනාව කියන්නේ මහඟු ප්‍රබල දෙයක්. ඒ පිළිබඳව ප්‍රබල සතුටක් ඔබගේ හිත තුළ ඇති වෙන්න ඕන. ඒ කරන භාවනාව තුළ හොඳ අවබෝධයක් ඔබ තුළ තියෙන්න ඕන. හොඳ හිතට කා වැදුණු ප්‍රබල අදිෂ්ඨානය සහ වීරිය හිත තුළ ඇති කරගෙන හොඳ හුස්මක් අරගෙන හිත, මනස, ශරීරයත් හොඳින් සැහැල්ලු කරගන්න. ඊට පසුව භාවනාව සිදු කරන්න.
තමන් එදිනෙදා කරන මොහොතක් ගානේ සිදුවෙන දේවල් මනසේ හිතේ තබාගෙන අපට එක් අරමුණක හිත පිහිටුවාගෙන භාවනාව කරන්න අමාරුයි. එතකොට තමයි භාවනාව කරනකොට නොයෙක් ගැටලු මතුවෙන්නේ. සියලුම දේ ඒ මොහොතට අත්හැරලා භාවනාවට පත්වෙන්න. එතකොට ඔබට පුළුවන් වේවි භාවනාව හොඳින් සිදු කරන්න. මෙලව වගේම පරලොවටත් යහපතම උදා කරවන මහා අනුහස් ඇති ප්‍රබල භාවනාව පිළිබඳව පැහැදිලි කිරීමක් කළේ ගොඩාක් විශ්වාසයෙන් සහ ගොඩාක්ම ගෞරවයෙන්. ඒ තුළින් ඔබද යහපතක් සිදු කරගන්න යම් දේවල් කෙටියෙන් පැහැදිලි කරේ වීඩියෝව දිගු වන නිසා කිසියම් හෝ ගැටලුවක් තේරුනේ නැති අපැහැදිලි තැනක් ඔබට තියෙයි නම් භාවනාව පිළිබඳව දැනුවත් කරන්න. මම මේ දේවල් පැහැදිලි කරන්නම්. තෙරුවන් සරණයි. සර්ව දේව පිහිටයි. ඔබව සුවපත් වේවා.